හෙලෝ කොහොමද යන්ද මාත් එක්ක චෙරි කඩන්න. ඉතින් මේ චෙරිස් වගේක් ගෙනත් තිබුණා. ඉතින් ඒක දැක්කම මතක් වුණා මේ මං ඉන්න ගෙදර වත්ත පහලක් තියෙනවා නේද චෙරි ගහක් කියලා. ඉතින් යන්න ඕනි කියලා හිතුවා. ඔන්න ඔයාලටත් මං ඒක පෙන්නන්න තමයි දැන් යන්නේ. මේ තියෙන්නේ මම ඉන්න ගෙදර බෑක්යාඩ් එක. මේක තාම හදාගෙන තමයි යන්නේ. සමයක නිසා මේ කාලෙදි තමයි මල් පිපෙන්නේ. එළවලු පළතුරු වවන්නේ මේගොල්ලෝ. ඉතින් තාම මේ ටික හදාගෙන තමයි ඒගොල්ලෝ යන්නේ. ඉතින් මෙතන සුකිනි, වට්ටක්කා, එතකොට තක්කලි, එතකොට ගර්කින් මේ වගේ එළවලු පළතුරු ටිකක් හිටවල තියෙනවා. තාම මේ පාත්තිවල වැඩ අවසන් කරලා නැහැ. ඉතින් මල් වර්ගත් කිහිපයක් තියෙනවා. තාම මේක ටික ටික හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මෙහි එක එක ගෙඩි වර්ග තියෙනවා, ගස් වර්ග තියෙනවා. දන්නේ නෑ ඒවා කනවද නැද්ද කියලත්. විවිධ දේවල් තියෙනවා. ඉතින් අපි හරියටම ලංකාවෙන් ආපු හින්දා අපි දන්නේ නෑ ඒ මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ ටිකක් මේ වල් වැදිලා වගේ තියෙන ගහක්. චෙරිස් තමයි තියෙන්නේ. ඉතින් මේ ගහත් එක්ක පෙන්වන්න ඕනි හින්දා මේ වීඩියෝ එක ඔයගලන්ට අරගෙන ආවා. ඉතින් මේකේ ගෙඩි ගොඩක් ඉදිලා තිබුණා. කලිනුත් අපි කඩාගත්තා. මේ තියෙන්නේ ඉතුරු වෙලා තියෙන ටික තවත් හැදෙන්න තියෙනවා. අමු ගෙඩිත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ චෙරිස්. ඔයාලට බලා ගන්න පුළුවන්. අර දැන් ලංකාවේ එහෙම හැදෙනවා අඩුයිනේ. ඉතින් ඒක හින්දා තමයි මට හිතුනේ මේ වීඩියෝ එක ඔයාලට ගේන්න ඕනි කියලා. ඉතින් මේක හොඳට මිදුනාම තමයි පැණි රසක් එක්ක ඇඹුල් රසක් එක්ක පැණි රසක් එන්නේ. ඉතින් මේකෙත් චෙරිස් වර්ග ගොඩක් තියෙනවා. මෙන්න මේ ටිකක් දම් පාටට වෙන්න හොඳට ඉදෙන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අපේ චෙරි ගහ. ඉතින් ඔන්න ඔයාලත් එක්කත් මේක බෙදා හදා ගන්න තමයි මම මේක අරගෙන ආවේ. මේ තියෙන්නේ අපි ගෙනාපු චෙරි එකක්. එතකොට මේ තියෙන්නේ අපි කඩපු අපේ ගහේ තියෙන චෙරිස්. ඉතින් විවිධ වර්ග තියෙනවා. ඒත් එක්කම කැලෑවේ හැදෙනවා මීට වඩා තව චූටි ගෙඩි ජාතියක්. ඒකත් චෙරි එකක් තමයි. ඉතින් මේ තියෙන්නේ අද මං ඔයාලට ගෙනාපු වීඩියෝ එක. එහෙනම් ගිහින් එන්නම්.